හෙලෝ යාළුවනේ ඔන්න මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේ Osmobile 7P gimbal එක ගැන. අපි මේක ගත්ත ජරීර් බොක්ස් ෂොප් එකේ. මේකේ මිල දාලා තිබුණේ රියල් 649ක්. ඒ වුණාට ඔෆර් එකකුත් එක්ක අපිට මේක රියල් 579කට තමයි හම්බුනේ. දැන් අපි මේක අන්බොක්ස් කරමුකෝ. gimbal එකේ එන්නේ හරිම ස්ට්‍රෝං පවුච් එකක් ඇතුලේ. මම හිතනවා එකෙන් gimbal එකට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා ඇති කියලා. ඉතින් අපි මේ විදිහට ගන්න අපේ Osmobile 7P gimbal එක. gimbal එකට කේබල් දෙකක් එනවා. එකක් power cable එක. අනිත් කේබල් එක තමයි phone charging එහෙම නැත්නම් audio recording කරන කේබල් එක. ඊට පස්සේ අපිට තියෙන්නේ Digi Osmobile 7 series එකේ magnet phone clamp එක. clamp එකට හරියට phone එක set කරගෙන ඊට පස්සේ අපිට gimbal එකට ඒක සවි කරගන්න තමයි තියෙන්නේ. අවසාන වශයෙන් අපිට එනවා Digi Osmobile 7 multifunctional module එකක්. මේක නිකන් කැමරාවක් වගේ. ඒකේ භාවිතයත් මම කියන්නම් ඕගොල්ලන්ට. තව මේ box එක ඇතුලේ documents ටිකක් තියෙනවා. මේ documents හරහාත් අපිට මේකේ භාවිතය ඉගෙන ගන්න යම් තාක් දුරට දැනුමක් ගන්න පුළුවන්. මම මේක තෝරගන්න හේතුව තමයි මම මගේ වීඩියෝස් කරනවා. ඒ වගේම පූසන්ගේ වීඩියෝස් ගන්නවා. එතකොට මේකේ තියෙන tripod එක හරහා මාව track කරගෙන මගේ වීඩියෝස් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන හොඳ extension rod එකක්. ඒක හරහා උඩක පූසෙක් හිටියත් මට ඒක හරියාකාරව ලස්සනට ගන්න පුළුවන් නිසා තමයි මම extension rod එකක් තියෙන gimbal එකක් තෝරගන්න ප්‍රධානම හේතුව වුනේ. අපි දැන් මේක භාවිතා කරන විදිය ගැන කතා කරමුකෝ. ඊට කලින් මට දෙයක් කියන්න තියෙනවා. Digi gimbals වලට Digi Mimo කියලා app එකක් එනවා. අපි මුලින් මේ app එක download කරගන්න ඕනේ. already මම මේ app එක download කරන් තියෙන නිසා මම ඒක open කරගන්නවා. open කරගන්නකොට මේ වගේ interface එකක් පෙන්නනවා. ඒ interface එකේ අපිට තියෙනවා මුලින්ම beginner level එකක beginner කෙනෙක් කොහොමද මේක හසුරවන්නේ කියන ඒ information ටික අපිට ඒක හරහා level 7ක් තියෙනවා ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඇල්බම්ස් වලට ගියපුවම මෙච්චර දවස් අරන් තියෙන වීඩියෝස් ෆොටෝස් මොනවද කියලා ඇල්බම් එකකින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කැමරාව හරහා වීඩියෝ ෆොටෝස් ගන්නවා නම් Bluetooth connect කරගෙන අපි කැමරාව on කරගන්නවා. එතකොට තමයි මේකෙන් වීඩියෝ ෆොටෝස් ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ edit එකක් තියෙනවා. ඒකෙන් අපිට new project එකක් edit කරගන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙන තව එකක් re-editing කරගන්නත් පුළුවන්. ඒකෙත් features ගොඩාක් තියෙනවා. දැන් අපි බලමු මේක කොහොමද අපි හරියට භාවිතා කරන්න කියලා. මාත් තම beginner level එකේ ඉන්නේ. මමත් ඉතින් මේකේ විස්තර බලන ගමන් හොයන ගමන් තමයි දේවල් ඉගෙන ගන්නෙ. trigger එක එකපාරක් fresh කරපුවාම එයා subject එක අඳුරගෙන track කරන්න පටන් ගන්නවා. අපි මේ වීඩියෝ කරන්නේ Digi Mimo app එකේ තියෙන cam එකෙන්. ඔයාලට සහායකයෙක් නැති අවස්ථාවක වුණත් trigger එක එකපාරක් fresh කරලා ඔයා frame එකට ගියපුවාම එයා ඔයාව අඳුරගෙන track කරන්න පටන් ගන්නවා. මම කලින් කිව්වනේ මේකට එනවා කියලා multifunctional module එකක්. ඉතින් මේ multifunctional module එකේ තියෙනවා කැමරාවක්. ඒ module එකේ තියෙන කැමරාව හරහා අපේ ෆෝන් එකේ තියෙන normal කැමරා එකෙන් වීඩියෝ කරනකොට හෝ ෆොටෝ ගන්නකොට අපිව track කරගෙන වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. මුලින්ම අපි multifunctional module එකේ cam එක subject එක තියෙන දිශාවට තමයි යොමු කරගෙන තියාගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට sign එකක් දීපුවාම එයා අපිව track කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ වගේ sign එකක් දුන්නාම පුළුවන් අපිට වීඩියෝ රෙකෝඩ් on කරගන්න වගේම අපේ ෆොටෝ එකක් ගන්නත්. ඔයාලට වීඩියෝ කරන අතර ඔයාලට අවශ්‍ය වුණොත් track කරන එක නවත්තන්න ඔයාලට මේ වගේ sign එකක් දීලා ඔයාලව track කරන එක නවත්තන්න පුළුවන් වගේම නැවතත් ඔයාලව track කරන්න ඒ sign එකම දෙන්න ඕනේ. මේ multifunctional module එකේ lighting system එකක් තියෙනවා. ඒකේ brightness level 4ක් සහ temperature level 4ක් උත් තියෙනවා. අපිට අඳුරේදී වුණත් මේ වගේ ආලෝකය පාවිච්චි කරලා වීඩියෝ එකක් ෆොටෝ එකක් ගන්න පුළුවන් ඒ හරහා. ඉතින් ඔය තමයි මගේ gimbal එකේ මට තේරුණ විදිහට මම ඔයාලට පැහැදිලි කරන්නේ. ඕගොල්ලොත් මේ දවස්වල රාමදාන්නේ. ඉතින් ඒ කාලේට මටත් වඩා හොඳ offers වලට gimbals වගේම GoPro වගේ දේවල් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට ගැළපෙන විදිහට ඔයාලට tag එකක් දෙන්න පුළුවන් නම් එහෙම විදිහට ගන්න මේ වගේ එකක් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් next video එකෙන් හම්බෙමු. bye ළමයි.